මේ ලෝකෙ මේ දානපති කියලා වචනයක් තියෙනවා. දන් දෙනකොට දාන දාස කියලා කොටසක් ඉන්නවා. දාන සහායක නැත්නම් දාන දායක කියලා කොටසක් ඉන්නවා. දානපති කියලා කොටසක් ඉන්නවා. දානපති වෙන්න පුළුවන් හැබැයිටම කාටද? හැබැයි මේ සාමාන්‍ය එළියේ සමාජයේ දානපති කියලා කතා කරන අය ඉන්නවා. ලොකු ලොකු තාන්න මාන්න දරන අය, මහා දානපති මුදලාලිලා වගේ අය අපි කතා කරනවා. හැබැයි ඒගොල්ලන්ට දානපති වෙන්න ඒ තරම්ම පහසු නෑ. හැබැයි තම දානපති වෙන්න පුළුවන් කාටද? හරි පහසුවෙන් දානපති වෙන්න පුළුවන්කමක් තියෙන්නේ මේ සාමාන්‍ය අයට, දුප්පත් අයට. ඒ කොහොමද? එනතන දාන දාස කියලා කියන්නේ මම කෑම කනවට වඩා අඩුවෙන් දන් දෙනවට. අපි කියමුකෝ අපේ ගෙදර හැමදාම කෑම කන්නේ බත්තු වෙලා සම්බෝල හදාගෙන. දැන් අද මට දාන්නේ මම දානෙට බත්තු වෙලා පොල් ගාගෙන යනවා. සම්බෝල ඊට වඩා ටිකක් ඉහළයි. ඒකට ලුණු එකතු කරලා මිරිස් එකතු කරලා ඇඹුල් එකතු කරලා ටිකක් සැරට පොල් කනවට වඩා ප්‍රියමනාපයිනේ. නමුත් මං දන් දෙන්නේ කොහොමද? බත්තු වෙලා පොල් එක්ක. නමුත් මං කෑම කන්නේ බත්තු වෙලා සම්බෝලත් එක්ක. එතකොට මං අරට වඩා උසස් ආහාරයක් මං ගත්තා, දානෙට දුන්නේ ඊට වඩා පහත් විදිහට. එහෙම දුන්නොත් දාන දාස වෙනවා. මම ආහාර අනුභව කරන විදිහටම බතුයි සම්බෝලයිම දන් දුන්නා. මං දාන සහායක නැත්තම් දායක ගන්නේ. බත්තු වෙලා සම්බෝල හදලා කිරි හොදි ටිකකුත් උයාගෙන ගිහිල්ලා දානේ පූජා කරලා આવොත් මම දානපති වෙනවා. මොකද මං හැමදාම කිරි හොදි එකතු කරගන්නේ නෑනේ, සම්බෝල විතරනේ. එහෙනම් දානෙට කිරි හොද්දකුත් හදලා තියෙනවා. ඒකට ඒ අපේ මට්ටමේ දැන් සමහර ධන සම්පත් තියන අය ඉන්නවා. සාමාන්‍යයෙන් උදේ කෑම වේල රුපියල් 500ක් විතර වටිනවා. දවල් කෑම වේල ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. රෑ කෑම වේලත් එහෙමයි. අපි කියමුකෝ මේ පුද්ගලයාගේ තුන් වේලම 500ක් වටිනවා කියලා. උදේටත් 500යි, දවල්ටත් 500යි, හවසටත් 500යි. මෙයා දානයක් දෙන්න තීරණය කරනවා. යටත් පිරිසෙන් එකක දානේ පාත්‍රයක් රුපියල් 550ක්වත් වටිනවා නම් තමයි එයාට දානපති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ තම තමන් පවතින ප්‍රමාණයට වඩා ඉහළ යන්න. ඇඳුමක් දන් දෙනවා නම් මම පාවිච්චි කරන සරමයි කමිසෙයි කොච්චර මිලයිද? මම පාවිච්චි කරන රෙද්දයි හැට්ටේ කොච්චර මිලයිද? ඒක රුපියල් 3000යි නම් මම දන් දෙන ඇඳුම යටත් පිරිසෙන් 3250ක්වත් වුණොත් තමයි දානපතියෙක් විදිහට මං ඇඳුමක් දන් දෙන්නේ.